හායි යාළුවනේ අපි අද හැදුවා රසම රස රොටිස් එකක්. ඔන්න ඔහොම ඉතින් අපි දැන් රොටිස් එක අපේ බරණි අක්කා පොළනවා. බරණි දැන් වීඩියෝස් ගන්න එපා කිව්වා. ඉතින් අද අපේ සෙට් එකේ හිටිය බරණි හිටියා, අෂෙන් හිටියා, අපේ විහංග හිටියා, සිතුම් හිටියා, මං හිටියා. පොල් ගානා ලෙසටම දෙන්න පොල් ගෑවා. ඊට පස්සේ මිරිස් මොකද කියන්නේ ලුණු මිරිස් එක කොටනවා. තින් ෆෝන් ඔබන කට්ටිය ෆෝන් ඔබනවා ලුණු මිරිස් යන ලෙසට වැඩ කක්කි දාලා අත හොදන්න නැතුව තමයි ලුණු කපන්නේ බරණි. ඉතින් ඔන්නෝම තමයි. ඊට පස්සේ ලුණු මිරිස් එක හැදුවා. ඊට පස්සේ ඉතින් අපි මේ රසට හදන්න කියලා ගිහිල්ලා චුට්ටක් මිරිස් වැඩි වුණා. අවුලන්නේ නැහැ දැන් මේ කට්ටිය ඌගගා කරන්නේ. ඒක තමයි රොටිස් හදන එක ශ්‍රී ලංකන් විදිහට අපි හදුවේ පොල්ස් ගොඩක් දාලා එහෙම. ඉතින් රොටිස් ඕන එන්න තලවිලා අපි දන්සලක් දෙනවා. හිතගෙන ලබන රොද්දේ අපිට එහෙම ගොඩක් පුළුවන් වුණත් අපි අනිවාර්යෙන් රොටිස් දන්සල දෙනවා. ආෆ්ටර් චුටියක් නේල්ස් වල එයා ජරාව කියලා හිතලා එයා නේල්ස් සුද්ධ කළා තමයි ඊළඟට යෝග කරන්නේ. ඉතින් ඊට පස්සේ රොටි අපි වැඩුවේ ලස්සන කෙසෙල් කොලේක. ඇක්චුවලි කෙසෙල් කොලයක් තිබුණේ අපි හද්ද වන්නියෙන් අරන් ආවේ. ඉතින් මේ රොටි කෑල්ලක් හොරෙන් අපි කට්ටිය කඩන් කෑවා අක්කයි මායි. පස්සේ ඉතින් සෑහෙන ලොකු වීඩියෝ එකක් නිසා කට්ටිය ඉඳගෙන දැන් බලන් ඉන්නවා රොටිය ඉදෙනවා හරිම රසයි කිගේ සුවඳට මල පෙරේතයෝ ටික කියලා හලාගෙන ඉන්නවා මල පෙරේත හැත්ත. ආෆ්ටර් දැන් අපි ලස්සනට පැදුර එළුවා. පැදුර එලලා හක්කලා අපි දැන් මේ එක එක ඉඳ ගන්නවා පාර මැදම ඉඳගත්තා. ඉතින් දැන් පොඩි කෙහෙල් කොලේට අපි රොටි ටික ලස්සනට වටේට ඇරේන්ජ් කරලා ඒක මැදට තමයි ලුණු මිරිස් එක තිබ්බේ. ඉතින් මේ ඊට පස්සේ තමයි කන්න ගත්තේ. ඔයාලට සද්ද ඇහෙනද යාළුවනේ? ඔය මල පෙරේතෝ ටික තමයි කෑගහන රොටි කාලා ආරූඪ වෙලා. හොඳයි එක එක හදන්න එක එක වොෂ්රූම් එකට යනවා. අර බරණි අක්කා වොෂ්රූම් ගිහිල්ලා අත හොදන්න නැතුව ආපු නිසා හොඳයි. ඉතින් ඇත්තටම රහයි. අවසානට මොනවද උනේ කියලා හිතා ගන්න බෑ. ඉතින් මේ හොඳයි අපි ලබනවරුද්දේ පුළුවන් වුණා දන්සලක් දෙනවා හැමෝම එන්න. තාම ඉන්නේ පාරේ අපි. ඉතින් කියන්නේ තියෙන රොටිස් කන්න නම් තලවිල තමයි රොටිස්